ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් පහුගිය සතියේ මම දාපු සේල් එක, ඒ කියන්නේ කැලේඩියම් ඇග්ලොනිමා සේල් එක, ඒකේ පැල ටිකක් වෙන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට හිතුණා ඔයාලට මම මේවා හිටවල තියෙන්නේ කොහොමද කියලා චුට්ටක් පෙන්නන්න. මේවා මදර් පොට් මේ තියෙන යාළුවනේ. අපි දන්න විදිහට අපේ භාෂාවෙන් කියනවා නම් අලකොල වර්ග ගොඩාක් තමයි ඔය කැලේඩියම් කියලා මම ඒ සේල් එකට දැම්මේ. ඉතින් ඒ අලකොල වර්ග මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මදර් පොට් වල හිටවලා තියෙන්නේ. මෙන්න මෙයාගේ එදා ලස්සනට පෙන්වන්න බැරි වුණානේ මට. මඩ විසි වෙලා වගේ තිබුණා කියලා මම එහෙම කිව්වේ. ඉතින් මේ ඉන්නේ එයා තමයි. බලන්න යාළුවනේ එයාගේ පත්‍රයක ලස්සන. එයා වෙල්වෙට් එකක් වගේ. අදත් අපිට ගොඩක් තදින් වහිනවා. ඉතින් මම මේ ගේ ඇතුලේ තියෙන කැලේඩියම් ටික තමයි පෙන්වන්න හදන්නේ. ඉතින් මෙයාගේ මේ මදර් පොට් එක බලන්න යාළුවනේ. එයාවම ගලවන්න වෙනවා මට දැන්. ඒ තරම්ම ඒ සේල් එක ලොකුවටම කරපු සේල් එකක් වුණා. ඉතින් මෙයාගේ මේ බලන්න මෙන්න මෙයාව මෙයාලව දැන් ඔක්කොම ගලවන්න තමයි හදන්නේ. මේ ඔයාලා ඉල්ලපු පැලත් මෙතන ඇති බලන්නකෝ. ඉතින් මෙන්න මෙයාගේ ලොකුම ලොකු ඉල්ලුමක් තිබුණා යාළුවනේ මෙන්න මෙයාව. ඉතින් ගොඩක් අයට ගන්න බැරි වුණා. මේ දැන් මේ පැල කරලා දාලා තියෙන්නේ. ඉක්මනින්ම පැලවෙන ගමන්ම ඔයාලට දෙනවා. මේ තියෙන්නේත් ඒ වගේම තව වර්ගයක්. මට ගොඩක් අර හරියට යන්න විදිහක් නැහැ යාළුවනේ. අපිට වහිනව ගොඩක්. ඉතින් කැලේඩියම් වර්ග සෑහෙන ප්‍රමාණයක් මගේ ළඟ තියෙනවා. මම එදා සේල් එකට ටිකක් තමයි දාලා තිබුණේ. ඉතින් ඔයාලා ඉල්ලපු ඒවා ඉක්මනින්ම මේ විදිහට හදලා තියෙන ඒවා ඔයාලා ළඟට එවන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අතරේ මෙන්න මෙයාලගේ ෂෝට් වීඩියෝ එකක් මම දැම්ම පහුගිය දවසේ. ඒකෙනුත් සෑහෙන ඉල්ලුමක් තිබුණා. තව 5 දෙනෙකුට විතර වගේ තමයි ගන්න පුළුවන්. ඉතින් try color කියලා හැමදාම අහපු යාළුවන්ටත් මෙන්න මේ super red එක එයාලගේ පැල ටිකකුත් තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් ගන්න පුළුවන්. මම මේ අතරේ මේ පෙන්නගෙන යන්නේ යාලවත්. ඉතින් මේ try color ඉල්ලපු යාළුවෝ මේ බලන්න දැන් එයාලා හොඳට වැඩිලා තියෙන්නේ. ඉතින් මේ දාලා තියෙන්නේ try color වල මිල තමයි මම ඔයාලට කැමති කෙනෙක් ඉල්ල ගන්න. ඉතින් මේ වගේ මේ විදිහට තමයි යාළුවනේ මේ බලන්න තව කැලේඩියම් වර්ග මේ මෙයාලා දැන් ගලවගෙන යන ගමන් ඉන්නේ. බලන්න එතනම වර්ග කීයක් තියෙනවද කියලා. ඔයාලා ඉල්ලපු ඒවත් මෙතන ඇති. මම මෙයාව නම් සේල් එකට දැම්මේ නැහැ යාළුවනේ. උනාට ගොඩාක් අය මෙයාව ඉල්ලගත්තා. මෙන්න මෙයාව. මෙයාවත් මම සේල් එකට දැම්මේ නැහැ. උනාට ගොඩක් අය යාවත් ඉල්ලගත්තා. ඉතින් මේ විදිහට තමයි මේ කැලේඩියම් සේල් එකේ ගොඩක් ඒවා තිබුණේ. මට පෙන්නන්න විදිහක් නැහැ යාළුවනේ. සෑහෙන්න වහිනවා මේ වෙලාවේ. ගොඩාක් වර්ග තියෙනවා. මේ වගේ හදලා තමයි මම ඔයාලට ඒවෙන් ගලවලා එවන්නේ. ඉතින් ඔයාලා තව දෙයක් වුණා යාළුවනේ. සෑහෙන ලොකු ඉල්ලුමක් තිබිලා ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් තිබුණු මේ කැලේඩියම්. ඊට පස්සේ අර මං ඉතින් හැමදාම සේල් වල ඕක කියනවානේ. සේල් එක වීඩියෝ එක පටන් ගන්නකොටම ඉතින් එයාලා සේල් එක බලලා නම්බර්ස් ටික දාලා මගේ මේ පැල ටික ඕනෙමයි කියලා අන්තිම මොහොතේ වෙන කෙනෙකුට දෙන්න අපිට එපා කියලා කිව්වා. ඉතින් එතකොට හරීම කැතයි එහෙම කරන්න එපා. මොකද කාටත් කියන්නේ ගොඩාක් අය හිටියා ගන්න බැරි වෙච්ච අය. එයාලට ගන්න හරි මේ ටික දෙන්න කියන්නේ මම මේ දවස්වල කියන විදිහට මේ දවස්වල ලොකුම ලොකු අත්‍යවශ්‍ය භාණ්ඩයක්ුත් නෙමේ මල් කියන්නේ. ඒ නිසා අපිට ගන්න අපහසු නම් ලංකාවේ මිනිස්සුන්ගේ හැටිත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් අර ගන්න කෙනෙකුට ගන්න දෙන්නෙත් නැහැ.
එයා ගන්නෙත් නැහැ වගේ වැඩක් තමයි කළේ ගොඩක් අය. ඒ නිසා එහෙම ගන්න බැරි වුණු ගොඩක් මිස්ලට මම නැවත දැම්මා මැසේජ් එකක් ගන්න පුළුවන් මිස් දැන් ගන්න පුළුවන් කියලා. ඉතින් එයාලා අද උදේ ගොඩක් අය සල්ලි දාලා තිබුණා. ඒක ගැන මං ඒ මිස්ලාගෙන් සමාව ඉල්ලනවා. මොකද එයාලට මම නැහැ කියලා නැවත මැසේජ් එකක් දැම්මහම එයාලා ආස නිසා ඒකට මට සල්ලි දාලා ඒගොල්ලෝ අරගෙන තිබුණා. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා අනිත් යාළුවෝ. අපිට මේක ගන්නම ඕනි කියලා අපි දන්නවනේ. එතකොට අපිට ගන්නම අවශ්‍ය නම් ඒක ඒ විදිහට ගත්තාම කිසිම ගැටලුවක් නැහැ. බොරුවට මැසේජ් එක දාලා කෝලුත් දෙනවා යාළුවනේ 20ක් විතර මේ එයාගේ පැර ටික වෙන් කරගන්න කතා කරගන්න. එතකොට එහෙමත් කරලා යාළුවනේ ආපහු දවස් දෙක තුනකින් මට එපා කියලා කියනකොට අර ගන්න මිස්ලට පව් එයාලට ගන්නයි විදිහක් නැති උනේ. ඒ තරම් ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒක දන්නවා ඉල්ලපු යාළුවෝ. ඉල්ලපු මිස්ලා ඔක්කොම දැන් ගොඩක් අයට ගන්න උනේ නැහැ මේ පාර. ඉතින් මෙන්න මේ වර්ගයේ ඈතින් පේන ඒ කැලේඩියම් ඒ වර්ගයත් එහෙමයි යාළුවනේ ගන්න බැරි වුණා ගොඩක් අයට. ඒ කරපු වැඩේ නිසා. ඉතින් එහෙම කරන්න එපා කියලා නැවත නැවතත් ඉල්ලනවා. ඒ වගේම මේ කැලේඩියම් වර්ග අරගෙන ගියාම යාළුවනේ එකපාරටම හිටවන්න එපා. එයාලව මම එවන වෙලාව වෙනකොට යාළුවනේ හවස් වෙනවනේ. එතකොට මෙයාලව ඉස්සෙල්ලාම කරන්න ඕනේ වතුරකට දාන එක. වතුරකට දාලා තියලා ඊට පස්සේ ආධාරකයක් හිටවලා ඒ ආධාරකයට මෙයාලව පොඩ්ඩක් හේතු කරලා වගේ තියලා ගැට ගහන්න චුට්ටක්. ඊට පස්සේ එයාලා ලස්සනට හැදෙනවා මේ ආධාරකයක් තියලා තිබ්බහම. නැත්තම් ගෙනිච්ච ගමන්ම හිටවන්න යන්නත් එපා. මෙයාගේ පස්මාද්‍ය විදිහට මම දාන්නේ වැලි කොම්පෝස්ට් එකයි විතරයි යාළුවනේ. ඉතින් ඔයාලටත් ඒ විදිහට හිටව ගත්තොත් මේ වගේ ලස්සන වර්ග ගොඩක් මෙතනම තියෙනවා සෑහෙන වර්ග ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ ලස්සන වර්ග ගොඩක් හදාගන්න පුළුවන් ඔයාලටත්. නැවත නැවතත් ඉතින් කියනවා ලස්සන මේ වගේ වර්ග ටිකක් හදාගන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට ලස්සන පැල ටිකක් ගන්න පුළුවන්. ට්‍රයි කලර් ඉල්ලපු යාළුවන්ටත් නැවත මතක් කරනවා. මේ ඕඩර්ස් ටික යවපු ගමන් ට්‍රයි කලර් ටික එවනවා. තව උමනා අය ඉන්නවා නම් ඉල්ලන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන්ම මගේ මේ පුංචි වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම නවතින්නම්. ඔයාලට සුබම සුබ දවසක්.